හායි. අපි ටිකක් දිග බ්‍රේක් එකක් ගත්ත නිසා අපි හිතුවා අද බ්‍රේක් ගැනම කතා කරන්න. අද එපිසෝඩ් එකෙන් අපි කතා කරන්නේ ලෝකේ මාකටිං සර්කල්ස් වල ගිය අවුරුද්දේ කතා වෙච්ච චෙක් රිපබ්ලික් වලින් කරපු කැම්පේන් එකක් ගැන. බ්‍රේක් එකක් ගන්න have a break වම අපිට මතක් වෙන්නේ මොකක්ද? KitKat. ඔව් අද අපි කතා කරන්න යන්නේ ගිය අවුරුද්දේ KitKat කරපු outdoor කැම්පේන් එකක් ගැන. ඉතින් කැම්පේන් එක ගැන කතා කරන්න කලින් අපි KitKat වල පොඩි බ්‍රීෆ් ජර්නි එකකට යමු. KitKat පටන් ගන්න 1930 ගණන්. ඒ මුල් කාලේ ඒගොල්ලන්ගේ තිබ්බ මේන් ටැග්ලයින් එක තමයි the biggest little meal. නැත්තම් ඊට පස්සේ ඒගොල්ලෝ දාගත්ත ලයින් එක the perfect companion of a cup of tea. දෙවනි ලෝක යුද්ධෙත් එක්ක ඒගොල්ලෝ දාගත්ත තව ලයින් එකක් තමයි what active people need. ඉතින් මේ ඔක්කොමත් ගිහිල්ලා 1958 වගේ JWT එකේ හිටපු ඩොනල්ඩ් ගිලස්ලි වලයින් එක have a break have a KitKat කියලා. අපි අද කතා කරන්න කැම්පේන් එකට බේස් වෙන්නේ අන්න ඒ ලයින් එක. ඉතින් 1958 JWT එකේ ගිලස්ලි ලියපු ලයින් එක 2025 චෙක් වල තිබ්බ BML ඒජන්සි එකෙන් කැම්පේන් එකක් කරා. ලෝගෝ නැතුව, ටැග් ලයින් නැතුව, ඩිජිටල් ඇඩ්ස් නැතුව. දන්නවද? ගිය අවුරුද්දේ කෑන්ස් වල outdoor category එකේ gone free එක හම්බුනේ ඒ කැම්පේන් එකට. ඒ වගේම Czech Republic වලට හම්බෙච්ච පළවෙනි gone free එකත් මේකම තමයි. ඉතින් ඒ ගැන තමයි අපි අද කතා කරන්නේ. ගිය අවුරුද්දේ VML එකෙන් කරපු ඒ කැම්පේන් එකේ ක්‍රෙඩිට්ස් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. මේක ඉන්ට්‍රස්ටිංම පාර්ට් එක තමයි කොපිරයිටර්ස්ලා තමයි මේ කැම්පේන් එක ඩෙවලොප් කරේ ඉනිෂියල් ස්ටේජ් එකේදී. හැබැයි මේකේ තියෙන වැදගත්ම පොයින්ට් එක තමයි මේක කොහෙවත් කොපි එකක් නැහැ. අපි යමු කැම්පේන් එක ගැන කතා කරමු. මේ කන්ටෙක්ස්ට් එක ආවේ කොහෙන්ද? have a KitKat have a break කිව්වම අවුරුදු 60ක් වගේ කාලයක් එක දිගටම ඒ ලයින් එක ඇවිල්ලා තියෙනවා. ඒක තමයි ඒ බ්‍රෑන්ඩ් එකේ තිබ්බ කන්සිස්ටන්සි එක. ටැග් ලයින් එකේ තිබ්බ කන්සිස්ටන්සි එක. හරියට නිකන් දැන් බ්‍රේක් කිව්වේ ගමන් KitKat මතක් වෙන තරමටම ඒ ටැග් ලයින් එක අපේ ඔළුවේ බර්න් වෙලා තියෙනවා. ඉතින් VML වලට ප්‍රශ්නයක් ආවා. 2025 Gen Z කොහොමද ටාගට් කරන්නේ මේ KitKat වලට? බ්‍රේක් කියන එකත් එක්ක කොහොමද Gen Z අලයින් කරන්නේ කියලා. ඉතින් VML ටීම් එක එත්නොග්‍රැෆික් රිසර්ච් එකක් කරා. දන්නවද රිසල්ට් එක? Gen Z බ්‍රේක් ගන්න නැහැ. කනකොට, බොනකොට, යාළුවොත් එක්ක ඉන්නකොට කොහෙ ගියත් ඒගොල්ලෝ ෆෝන් එක අතේ තියන් ඉන්නේ. ෆෝන් එක අයින් කරන්නේ. ස්ටඩීස් වලින් පේන්නනවා ඒගොල්ලෝ පැය 4කටත් වැඩි කාලයක් දවසකට ෆෝන් එකත් එක්කම තමයි ඉඳලා තියෙන්නේ කියලා. ඉතින් බ්‍රෑන්ඩ් ටීම් එක මෙන්න මේ රිසල්ට් එකත් එක්ක ආව ෆිලොසොෆි එකට ඒගොල්ලෝ කැම්පේන් එකක් මොරලයිස් කරන්නේ නැහැ. ඒක මිරර් කරන විතරයි කියලා. තව විදිහකට කිව්වොත් අවවාද දෙන්නේ නැහැ. අපිට රිෆ්ලෙක්ට් කරලා පෙන්නනවා විතරයි කියලා. අපි යමු ක්‍රියේටිව් අයිඩියා ගැන කතා කරන්න. මේක ඉනිෂියල් ස්ටේජ් එකේ කොපිරයිටර්ස්ලා ඩෙවලොප් කරපු අයිඩියා එක ආර්ට් ඩිරෙක්ටර්ස්ලා විෂුවලයිස් කරා. ඒගොල්ලෝ කරේ හරි සිම්පල් දෙයක්. සාමාන්‍ය විදිහට ෆෝන් එක අල්ලලා ඉන්න ඇන්ගල් එකටම ඒගොල්ලෝ අතට රීප්ලේස් කරා KitKat බාර් එක. ඒක තවදුරටත් ඇඩ් එකක් විදිහට නෙමෙයි ෆොටෝ එකක් විදිහට තමයි ඒගොල්ලෝ මිරර් කරේ. ලෝගෝ නැහැ, ටෙක්ස්ට් නැහැ, කෝල් ටු ඇක්ෂන් නැහැ. මේ ෆොටෝග්‍රාෆ් එකම තමයි ඇඩ් එක. මේක හරි සිම්පල් අයිඩියා එකක්. අයිඩියා එක සිම්පල් වෙන තරමටම කැම්පේන් එකක් වැඩ කරන්න තියෙන පොටෙන්ෂල් එක වැඩි කියන එකට හොඳම උදාහරණයක් තමයි මෙන්න මේ කැම්පේන් එක. කෑන් ලයන්ස් අවුට්ඩෝර් කැටගරි එකේ ජූරි ප්‍රෙසිඩන්ට් විදියට හිටියේ කෙකා මොරෙල්ලා. ඔහු කියනවා මේ කැම්පේන් එක ඇවිල්ලා මාස්ටර් ක්ලාස් ඉන් අවුට්ඩෝර්. මිනිමලිසම් සහ කල්චරල් රෙලෙවන්ස් එක හරියටම ඇබ්සෝබ් කරලා හරියටම කේටර් කරලා රිප්‍රසන්ට් කරා. ඉතින් දශක 6ක් පුරා ආපු ඒ ටැග් ලයින් එක බ්‍රෑන්ඩ් කන්සිස්ටන්සි එක නිසා ලෝගෝ නැතුව CTA නැතුව කෝල් ටු ඇක්ෂන්ස් නැතුව ඔටෝමැටිකලිම බ්‍රේන් ට්‍රිගර් වෙලා have a break කියන තැනට අපේ ඔළුව වෙනස් වෙන පටන් ගත්තා. මේ කැම්පේන් එකේ වඩා වැදගත්ම කෑල්ල තමයි මීඩියා ප්ලේස්මන්ට් ස්ට්‍රැටජි එක. මේක ප්ලේස් කරේ බස් ස්ටොප්ස්, සබ්වේ, පාක් වගේ මිනිස්සු නිතර ගැවසෙන තැන්වල. වැදගත්ම දේ මේකේ paid digital ads තිබ්බේ නැහැ. ඒක තමයි මේ කැම්පේන් එක ස්මාර්ට් මූව් එක විදිහට සලකන්නේ. මේ කැම්පේන් එකේ මැසේජ් එක වෙන්නේ ෆෝන් එක ඩවුන් කරන්න, රියල් බ්‍රේක් එකක් ගන්න කියන එක. ෆෝන් එක බල බල ඉද්දි මේ මැසේජ් එක ඇපි වුණොත් ඒ කියන්නේ යන මැසේජ් එකේ පොඩි මිසින් එකක් එනවා. අවුට්ඩෝර් ඇඩ් එකක් විදිහට අපිට කියන්න ඕන මැසේජ් එකේ හරියම channel එක හරියට හොයාගත්තොත් කියන්න ඕන මැසේජ් එකේ භාගයක් කියලා ඉවරයි. ඒ වගේ තමයි ෆෝන් එකෙන් බ්‍රේක් එකක් ගන්න කියන එක ෆෝන් එකට එවන්න නැතුව
ඒකේ එළිය අවුට්ඩෝර් පෙන්නප එක තමයි මේ කැම්පේන් එකට ගෝන් ෆ්‍රී එකක් දක්වා යන්න පුළුවන් පාර කැපුවේ. වෙනස් channels වලින් වෙන platforms වලින් කරන්න බැරිව අවුට්ඩෝර් වලින් විතරක් ඩිලිවර් කරන්න පුළුවන්. අවුට්ඩෝර් වලින් විතරක් ෆීල් කරන්න පුළුවන් දෙයක් නිසා තමයි මේක කෑන්ස් දක්වා අරන් ආවේ. හරියටම කිව්වොත් චෙක් රිපබ්ලික් වල VML හරිම channel එකට align කරලා message එක deliver කරලා තියෙනවා. ඉතින් ඒ placement strategy එක නිසා තමයි limited budget එකක් වෙලා තිබ්බ මේ campaign එක stand out වෙලා හැමෝම කතා කරන්න පටන් ගත්තේ. offline oriented campaign එකක් වෙච්ච මේක globally පැතිරෙන්න පටන් ගත්තේ. ඒ නිසා results ගොඩද අපි results ගැන කතා කරමු. digital spend එක 0. හැබැයි AdWeek, campaign brief, Clio, LBB වගේ global industry publications වල මේ ගැන සෑහෙන කතා වුණා. ඒ වගේම digital spend එක 0 වෙච්ච මේ campaign එක ඉවර වෙද්දී 2.6 million online audience reach එකක් ගත්තා. Czech Republic වලට පළවෙනි ගෝන් ෆ්‍රී එක හම්බුණා. VML ලගේ creative essence එක ලෝකෙ පුරාම validate වුණා. lessons උගත් පාඩම්. පළවෙනි පාඩම consistency වෙයි. අවුරුදු 68ක් එකම tagline එක තියාගෙන ආපු KitKat brand එක අන්තිමට 2025 වෙද්දී tagline එකවත් call to action එකක්වත් logo එකක්වත් මුකුත් නැතුව campaign එක establish කරා. ඉතින් අපි plan කරන brand message එක consistent. adapt වෙන්න ඕන. තැන්වලදී ඒක adapt වෙන්න ඕන. හැබැයි core එක ලස්සනට handle කරනවා. ඒකයි හැමතිස්සෙම product benefits වලට වඩා product එකේ core feeling එක brand consistency එකත් එක්ක align කරන්න. කාලෙත් එක්ක technology වෙනස් වෙනවා. හැබැයි ඇඟීම් වලට කතා කරන්න පුළුවන් core එක නැත්තම් මේ channel එක කොහේ ගියත් අපිට හොයාගන්න පුළුවන්. දෙවෙනි lesson එක channel is message. message එක deliver කරන්න ඕන channel එක. නැත්තම් platform එක හරියටම තෝරගත්තොත් message එකෙන් 50% විසඳලා ඉවරයි. එතකොටම තමයි ඒ channel එක හරියටම select කරගත්තොත් තමයි මේ message එක හරියටම deliver වෙන්නේ. ඒකට උදාහරණයක් අපි කලින් episode එකෙත් කතා කරා. මේක බැලුවේ නැත්නම් ඒකත් ගිහිල්ලා බලන්න. lesson 3 simple idea scale. logo එකක් නැහැ, copy එකක් නැහැ, image එක විතරයි. ඕ complicated කළත් නෑ. core truth එක simply express කරන්න. rocket science නැතුව message එක deliver කරන්න. ඒක digest වෙනවා මාර වේගෙන්. lesson number 4 don't moralize. mirror show කරන්න. KitKat එකේ මිනිසුන්ට habit ගැන අවවාද දෙන්න කියන්නේ. අර කරන්න මේක කරන්න කියලා කිව්වේ. quietly සහ humorously ඒක reflect කරා විතරයි. overall අද වැඩේ ගැන පොඩි summary එකකට ගියොත් අපිට ගන්න තියෙන එකම දේ තමයි හොඳම idea එකක් කරන්න budget වත් ලොකු දේවල් ඕනේ නැහැ. හරිම simple තැනකින් අපිට පටන් ගන්න පුළුවන්. ලොකු ඕනේ. අපිට billboard එකකින් යන්න පුළුවන් word එකට. අපිට billboard එකකින් හොඳ message එකක් deliver කරන්න පුළුවන්. අපිට sales වැඩි කර ගන්න පුළුවන් billboard එකකින් කියන එක මේකට හොඳ උදාහරණයක්. ඉතින් අපි හිතන තැන අලුතෙන් හිතන්න ඕනේ. අමුතු විදියට හිතන්න ඕනේ. වෙනස් විදියට හිතන්න පටන් ගත්තා නම් අපිට වෙන ගමනක් වෙන විදියට message එකක් deliver කරන්න පුළුවන්. වෙන විදියට sales වැඩි කරන්න පුළුවන්. නැත්නම් order එකක් ගන්න නම් ඒ ගමන යන්න. එහෙනම් අපේ වැඩේ අද ඉවර කරන්න. Have a real break. See you next time.